ඔන්න අද මම කරන්න යන්නේ මගේ අලුත්ම ගෙදර හදන්න යන්නේ ඒක. ඒක හදන්න මට ඕනි වෙන්නේ මෙන්න මෙයාලා දෙන්න තමයි. මෙන්න මේ තියෙන කාඩ්බෝඩ් ටික. මම ඔයගලන්ට දෙන්න මෙන්න මේ අපේ අලුත්ම කාඩ්බෝඩ් ටික. कार्डबोर्ड नहीं boys sorry प्लास्टिक මෙන්න මේ කාඩ්බෝඩ් ටික. ප්ලාස්ටික් තමයි. මෙන්න මේ කාඩ්බෝඩ් ටික. वीडियो මම හදලා බලමු. අනිවාර්යෙන්ම subscribe එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඒ වගේම bell icon එක click කරන්න. බොයිස් අන්තම් මේ ඔය කොළ නංගල වල නේ. දැන් boys මේකට background music දාන්න වෙන්නේ නැහැ. මේකට සල්ලි කොළ ගලවලා නැති. අයිමු තම්මේ ගෙදර හදන්න නැති. අයිමු තාම්මේ කොළ ගලවන්න. අයියෝ ඔයගලන් තාම subscribe අයියෝ තාම මගේ channel එක අනිවාර්යෙන්ම subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දාලා මේ වීඩියෝ එක තන කමෙන්ට් එකකුත් දාන්න. බලමු නම් වීඩියෝ එක. enjoy this video. intro එකට ගන්න ඕනේ එකක් මම දැන් ගත්තේ. මොඩ් එකකින් කරේ. boys දැන් මම ඔයගලන් කියන නිසා ටික කරවන්න. අට්ටෝ. අපි නම් බලමු ටික වර ටික කරවන්න. බලන්න ඉති බලන්න. මම දැන් ටික වර ටික කරවන්න. කියන්නේ මේ ගලවලා ඒක ගලවලා මේක ගලවලා මේක ගලවලානේ yippee අඩෝ අන්න ඒක ගලවුවා අඩෝ මේක කරාම ගන්නවා උලන් මේ මල්ලුව ගන්න දැන් ඉතින් අපි මේ කාඩ්බෝඩ් තුනෙන් කොහොමද ගෙදරක් හදන්නේ කාඩ්බෝඩ් සිවිලින් දාන්නේ කොහොමද අපි දැන් මේ වගේ ගෙදරක් හදන්නේ බොයිස් දැන් අපි බලමු මේ වගේ ගෙදරක් හදන විදිය. අපිට මුලින්ම මේකට ඕන වෙනවා පොඩි බඩක්. දැන් මම ඕගලන්ට මේ බඩ පෙන්නන්න තමයි යන්නේ. ඉතින් බොයිස් මම ඒකට තෝරගත්තේ මෙන්න මේක. අපි නම් දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මේක අරගන්න. බයි. අන්න හරි. පොඩ්ඩක් අපිලි වෙලයි ගෙන ගන්න එපා. ඊට පස්සේ හරියන නට් එක පොල්ලට දාගන්න ඕනේ. මං කිව්වේ මේකට හරියන නට් එක තුණ්ඩුවට දාගන්න ඕනේ. ඒකත් හරි. තුණ්ඩුව කිව්වේ මෙන්න මේක. වෙන ඇතිරි මේකේ වල්ල මේකේ හිල එහෙම නැත්නම් ගොට්ට මං කිව්වොත් ඇනේ දාන්න කැල්ල අඩෝ ඒකේ කළු පාට එන්නේ ඒකට හරියන තුණ්ඩුව එයි මට කියවෙන්නේ ඒකට හරියන ඇනේ අපි ඒකට දාගන්න ඕනේ එහෙනම් අපි බලමු මේ හිල් විදින්න හරියන ඇනේ මොකක්ද මෙන්න මේ ඇනේ ඇනේට කියන්නේ වල්ල විදින ඇනේ ඇත්තටම කියනවා නම් හරි නම් මන් දන්නේ මෙන්න මේක බලමු එහෙනම් දාන විදිය මට ගඩොල් කඩයක් මුණේ අයියේ මට ගඩොල් කඩයක් හරි හදන විදිය නම් හොයාගත්තා නෙවෙයි දැන් අපි නම් හරියන ඇනේ හරියන කොටට දාගමු බොයිස් මම කරදි වචන කියනවා තමයි හරි එහෙනම් අපි දැන් කොටට දාගමු අර ඒක මට ඩොට් හරි අපිට හරියන්නේ මෙන්න මේ ඇනේ ඒ වගේම මෙන්න මේ ඇනේ පමණයි කියලා කිව්වොත් මොකද කරන්නේ අපි බලමු අපිට තව ඇන තියෙනවද කියලා හරි මාසහනේ මෙන්න මේ ඇනේ කියලා කිව්වොත් බෑ ඒක හරියන්නේ ඩොට් එක කපන්න මේ වගේ අඩෝ ඊවම් මෙහෙම එකක් කිතරම් මාසහනයක්ද මේවට මානසික ප්‍රතිකාර අවශ්‍යයි අපිට හරියන්නේ මෙන්න මේකයි පමණයි හරි හරියන කොට දාගමු හරියන තුණ්ඩුවට එන අපතරගමු අපි නම් දාගමු මෙන්න දිනා ගොට්ට මෙන්න දිනා තුන් හරි දාගත්තා දැන් තේනතිනේ ඔන්න මම හිල් විදින් තමයි තියෙන්නේ දැන් අපි මෙන්න මේක ගහමු වැහිලා දැන් හරියන තුණ්ඩුව වල්ල කප. ඒ මට මේ වගේ වෙන්නේ. හරි. ඔප්සිට්.
Oh shit. Okay. අපි අඩෝ මේක දැන් කොහොමද හදන්නේ? කරන විදිය මතක් කරද්දී අලුත් යාළුවෙක් හම්බුණා. ඈ කොයා කොහොමද හදන්නේ කියලා කල්පනා කර පොඩින්. හතර කියනවා හදන විදිය කල්පනා කරගෙන ඉන්නවා. කෝටු කැලේ ඉන්න විදිය කල්පනා කර ඉද්දි සබ් කරනම් සබ් වෙන්න මෙතන මට යාළුවෙක් හම්බුණා. එයා මම හොය හිටියේ. හරි එයාම තුණා. ඊට පස්සේ මට සබ් කරන්න මම කිව්වේ ගණන් ගන්න කරන තරත් ඕන පිළිවෙලකට කරන්න ඕනේ දරුවෝ. ඔයත් දන්නේ. හරි. මම විතර ටික දානවා. දැන් අපි මේක මෙන්න මේ ආකාරයට පිළිද ගන්නවා. හිතා. දැටි බයි. එළගිරි හිල්ලුණා. මෙතන හිල්ලුණා. දැන් මෙතන. ඒවත් හිල්ලුණා. ගොඩ බෑන්න. ගොඩ එන්නාගේ මට දෙන්න. දොන්න ගානට වගේ දිය. අනේ. හරි. හිතයි බාර වැඩින්න. හරි. අන්න යාන්ට ඉස්සල්ලා තිබ්බ ගමන් මට පේන්නේ. දැන් ආමත් අපි ගොඩ දාගමු මෙන්න මෙතනට. හරි. දැන් ආමත් අපි විදිහට ගමු. අඩ. හරි. දැන් අපි ආමත් ඉදිරියට මෙන්න මේ විදිහට. මම ඉවරගත්තා. රොන්ට බෑනති. වෙනද නැද්ද දන්නේ? උදේ නැති. ඔව් වෙනද. මම ඉවරගත්තා. දැන් අන්තිම පාරට ඩාඩි අකිල් කරන්න. දැන් හරි. දැන් මට දැන් අන්තිම එක හිරුණා නම් හිල් කරනවා. පොඩි හරි. මම දැන් හිල් කරගත්තා. දැන් ඒ ගානට අපිට මේ කෝටු බොයිස් වැඩ කර ඉද්දි අලුත් යාළුවෙක් සෙට් වුණා. මොකක්ද නම? ඉදිරි ටික. මෙයා කවුද? මොඩ සිටි. මුගේ නම බ්ලූකින්. ඔව් මම තමයි බ්ලූකින්. මෙයාගේ channel එකේ link එක මම පහලින් දාලා තියන්නම්. මුණ පෙන්වන්න එපා. මගේ මුණ පෙන්වන්න එපා. ඕකේ. අපි ඔයාගම එහෙනම් කෝටු වගේ. ඔයා එනවා නම් එන්න අපිත් එක්ක කෝටු ගන්න. කෝටු. ඒ වගේ අපිට කෝටු කපන්නත් මොකද්ද? ඕකේ. අපි යමු එන්න. අනේ එන්න. ඔය සෙරපද ගන්න. සෙරපත මේ කෝටු. හරි සෙරපත දාගත්තා. බ්ලූකින් එනවා නම් එන්න. මුට ෆ්‍රී ෆයර් බුතෝ මුට තාම හෙඩක් අල්ලගන්න බෑ. හරි මම ෆ්‍රී ෆයර් ගහන්නේ මම මයින්ක්‍රාෆ්ට් විතරයි ගහන්නේ. ෆ්‍රී ෆයර් is a bat. හරි ඉස්සරින් යනවා පිටිපස්සෙන් එන්න. හරි යමු. දැන් රෙකෝඩර් මම තමයි රෙකෝඩර්. දැන් ඔයා කියන්න අපි දැන් ඒ කෝටු ගන්න යන්නේ. හරි. දැන් අපි ගියක් අතන. ඕ අපි දැන් මොකක් හොයන්නද යන්නේ? ගියක් අතන. නෑ මොනවා හොයන්නද යන්නේ? කෝටු කෑල්ල. එහෙනම් එන්න අපි.
subscribe කරන්න කියන්න. subscribe කරන්න කියන්න. subscribe කරන්න like කරන්න. හරි අමත් කියන්න. යාළුවනේ subscribe කරන්න like කරන්න. එහෙනම් එයාත් කිව්ව boys අපි තාම subscribersලා 26යි. ඔව් 26යි. එහෙනම් අපි බලමු කොහොමද එන්නේ කියලා. එන්න. කෝටු හොයන්න යන්න. එන්න. එනවා නම් එයි. එනවා නම් එන්න. හරි එනවා. අපි ගැම්මට යන්නේ කෝටු හොයන්න. කෝටු හොයන්න යන්න. ඔය කොලයක්. ඔක අතරයි. ඔය දින්නේ මම මගදී මට ඉන්න බැරිව ගැලවුවා. මොකද? කොලයක් කොහොමද? මට ඒක මම මතක් කරන්න ඕනේ. කෝටු තිබ්බෙන්න අතන. boys. හරි අපිට කෝටු හම්බුණා. කෝටු හම්බෙන ටික රෙකෝඩ් වෙලා නැහැ. උලන්නේ. අපි යමු එහෙනම්. කෝටු ටික අහුවා. සීන් එක කෝටුවක්. මෙයාගෙන කැඩුනා. මෙයාගෙනම කෝටු බොට. අපි නම් මෙයා වං අතට තියාගමු. අද අරක දෙන්නේ. මෙහිලා අයින් කරලා දෙන්න. උලයින් කරලා. අපි අපේ කෝටු බට්ටා හොයාගත්තා. ඔය හොයාත් කරන්න එපා. ඊළඟට අපේ කෝටු පැංචක්. මම කකුල් දිග්ගම කට්ටක් කරන්න. ඕකේ. ඊළඟට ඉන්න අපේ කෝටු පැංච වෙන දිගංචි කොට්ට. අපි එයාවත් මෙන්න මෙතන තියාගමු. තව හරි. එච්චරයි යහුලගත්තේ. හරි. කොයා ස්ක්‍රූප් නියන? මං කිව්වේ සබදාමිනේ. හරි. අපි දැන් මෙන්න මේ අපි දැන් මෙන්න මේකෙන් හදාගමු. හරි. දැන් අපි මෙන්න මේකට දාගමු. පුතස්. හරි. යෝ. හරි. දැන් අපි මෙන්න මේකට සෙට් කරගමු. පුතා. boys මේකට හරියන්නේ මේක නෙමෙයි. මට තේරුණා මේකට හරියන්නේ ඇන්ටි. මොකද මං හොයාගෙන තියෙන කෝඩ් ටික මෙන්න මේකේ ප්‍රමාණයට නෑ. පුතස්. ඉතින් ඔන්නෝගේ ප්‍රමාණයට නෑ. ඉතින් මට තේරුණා මේකට ඕනේ එන කියලා. එහෙනම් අපි යමු එන හොයන්න. නම් නලුත් ගන්න මේකත් අපිට ඕන වෙනවා. ඉතින් බ්‍රේස් කරේ. පස්සේ යන්නම්. දෙන එකක් අද නැන්තරින් කියලා. හරි. අපිට දැන් එපා දෙන්න. කෝටු හදන්න යන්නේ. අපි දැන් මෙන්න මේකෙන් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. ටෙස්ට් එකක් දාලා බලමු. කැපෙනවද නැද්ද කියලා. කැපෙනවද නැද්ද? ටෙස්ට් තමයි. කැපෙන්නේ. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? බූ. අපි හරි. අපි එන හොයාගන්න යමු. boys ඔක්කොම අඤ්ඤක රොස්සලා තියෙන්නේ. ඊපස්සේ තමයි මතක් වුණේ boys ගෙදර ඇන නැහැ කියලා. අයියෝ. දැන් මොකෝ කරන්නේ? හිල්ගින්න ගත්තේ ඇනෝ නිසා. ඇනගත්තේ කිය හතන නිසා. එහෙම කියලා අපි ඉස්සෙල්ලෙන්න අපි නම් ග්ලූ ගන්නෙක් කියමු. ග්ලූ ගන්නෙක් කියන්නේ කොහොමද? ඒක රත් කරන්න නැත්ද? ඔලන්න අපි නම් මේක ගාන්ට හදලා ගමු. මේ වගේ බෙට් එක ඉතල මෝඩ වැඩ කරන්නේ නැහැ හිල්තාගෙන වැඩේ කරන්නේ නැති තමයි මෙන්න මේ වගේ දෙයක් පත් උනේ. අයියෝ.
සිරාටම මේක නම් සිරාම දුක බොයිස් අවුලක් නෑ එතන තියෙනවා මං ආ මොඩ වැඩ කරන්නේ නැහැ කියලා හිතාගෙන ගෙන ආපු බඩු ටික කඩේ ගිහිල්ලා ගෙන ආවා නේ අඩෝ අනදින මං ගේන්නේ කිව්වේ මලකට කාපේව නෙවෙයි ඉදරාට එන කාප නෑ කොහොම හරි එන ගෙනල්ලා දිනවනේ අපි මේ යනවරින් හරි හදමු පේන දින අපේ තුන්දුව ගුඩ් දැන් අපිට ඕනේ වෙන අපේ ගේ හදන්න අවශ්‍ය කරන බඩු ටික කරු හරි නියෝගයක් දීලා මට හදන්න මං හදන්න කලින් වෙන කෙනෙක් හදන්න කියලා ඕකේ වොයිස් ඕකේ හරි මේකතේ ඕකේ මේක අනකද කරන්නේ ගේ හදන්න යන්නේ අපි යන ටික දාගන්න පුළුවන් ද කියලා බලමු නේ ඕක ගන්න එපා අන්නි හරි අපි නම් ගමු අපි යන ටික ටික මේ කල්ලගෙන ඉන්නවද මෙන්න මේ අල්ලගෙන ඉන්න කියන හරි සිරවද දිය මෙන්න මේ අල්ලගෙන බැක්ද ඔරන්නේ ගේක් අදද හරිනේ මුලින්ම අපි දැන් මේ මගේ සගය ඉන්න අපි නම් මේක දාගෙන ඉන්න මේ තුන්දුවට ගුට්ටට දාගන්න අපේ හරි අපේ ගුට්ට දිනා බලන්න ඕක අනදින ගතම මෙන්න මේ වගේ ડોක්ටර් ඉන්දියාත් කියන දිප්පට කරගෙන යනවා ගෙවෙන අමරික හරි හදන මොඩ වැඩම අන්ටම දාගත්තා අයියෝ දැන් මතක් වුණේ මෙව්වත් ඉල් කරන්න ඕනි කියලා හරි බොයිස් නම් මම ඉක්මනට මෙව ටිකක් තිල් කරගෙන ඉන්න හරි බොයිස් මම මේ ටිකක් තිල් කරගෙන ආවා මට නම් දාග තියෙනවා මම දැන් අපි හරි මෙන්න මේව දාගන්න ඕනේ තට්ටු දෙකේ ගෙදරක් හදන නිසා තට්ටු දෙකේ ගෙදරක් හදන්න ඕනේ තට්ටු දෙකේ ගෙදරක් හදන්න ඕනේ එපා හරි ඒ කියන්නේ තුන්දුවට දාගත්තා මං කිව්වේ වලට දාගත්තා වල කියන එකේ තේරුම දන්නේ නැත්තම් යටින් දාන්න ඒක තුන්දුවට අයින් සද්දක නැතිනම් ගණන් ගන්නද ඒ පත්ත අම්බෝ දැන් වෙනද වීඩියෝ කරන කනකට හරි අද්දෝ ඒක අද්දි තමයි මට ඇවිල්ලා නැත්තේ දැන් කවුද මේ පොඩි එකා කියලා හිතන්න එපා මේ පෙරපාසල් ගන්න මල්ලි කෙනෙක් වෙනදනේ අපි දැන් යනට වෙනදේ මම දැන් යනට ගාගත්තා දැන් තුන් ගොඩ දාන්න අපිට අපේ තාත්තු දෙකේ ගෙදර ගන්න එපා අදෝ කොගේ දැන්
දැන් එහෙනම් අපි අපේ තුන්ඩු හදාගන්න ලෑස්ති වෙමු. හරි බැටරි ඉවරයි. බැටරි ඉවරයි. බොයිස් අපේ උපකරණ බැටරි ඉවරයි. ආය ගන්න බෑ බැටරි ඉවරයි. කො ඒ බැටරි ඉවරනේ. එපා පාඩියෙන් නම් කරන්න. හරි. අපි එකට එක අල්ලගත්තා. එපා. අතහේ. හරි අපි එකට එක අල්ලගත්තා. මේක දැන් අපිට තියන්නේ අපේ ගෙදර මෙන්න මේකටත් අල්ලගන්න එක. මෙන්න මේක අපේ ගෙදර ගන්නන්න. එතබයි වෙන්නේ ගියේ නේද? බොයිස් දැන් අපි මෙන්න මේකට හරින කණු ටිකක් හොයාගන්න ඕනි. එහෙම තියෙන්නේ දැන් මෙන්න සෙට් කරන්න ඕනි ගෙදර ගන්න. සෙට් කරන්න මොකද්ද කරන්නේ? හරි. ඉතින් බොයිස් අපි මේ වීඩියෝ එකේ ඉතුරු ටික වෙන එපිසෝඩ් එකකින් ගෙන්නම්. වීඩියෝ එක දිග වැඩි වෙනවා. එහෙනම් අද මම කියනවා good bye. මේ යාළුවගේ බෙටකින්.